ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ හේලිස් සමූහයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහායක රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් රැකියා පිළිබඳ තොරතුරු පාඨමාලා පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජොබ් මාකට් YouTube channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න ඔයාලට පුළුවන් ඒ හරහා අය දුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා හේලිස් සමූහයෙන් කාර්යාල සහායක රැකියා පුරප්පාඩුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ඔයා මේ කාර්යාල සහායක තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕන ප්‍රධාන සුදුසුකම් විදියට සඳහන් වෙනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා අවම වශයෙන් S සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ වගේම අතිරේක සුදුසුකමක් ලෙස අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නිවේදනයේ සඳහන් වෙනවා හොඳ sannivedana කුසලතාවයක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම මූලික මට්ටමින් ඉංග්‍රීසි කියවීමට සහ ලිවීමට හැකියාව තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම කළමනාකාරීත්වය විසින් පවරන ලද අනෙකුත් රාජකාරී කාලෝචිත ආකාරයකින් වගකීමෙන් සහ රහස්‍යභාවයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම කොළඹ හෝ ඒ අවට පදිංචිකරුවන්ට හෝ කොළඹට පදිංචියට යාමට කැමති අයට ප්‍රමුඛතාවය දෙනවා කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තිබුණේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් හේලිස් සමූහයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහායක තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ තනතුරට අයදුම්පත් යොමු කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදී ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් ඔයාලගේ පෞද්ගලික විස්තර, අමතර සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තිමය සුදුසුකම් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තරද ඇතුළත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදාගත්තු CV එක careers@helis.com කියන ඊමේල් එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නිවේදනයේ සඳහන් වෙනවා ක්ලෝසින් ඩේට් එක විදියට 2026 ජූලි 16. ඉතින් ජූලි 16 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා කාර්යාල සහායක තනතුරේ රැකියාවක් බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඔන්නවට තමයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න නැතුව අනිවාර්යයෙන්ම ජූලි 16 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මම හිතනවා හේලිස් සමූහයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහායක තනතුරු පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.